වැටකොළු සල්ලි දීලා ගත්තට වගා කරන විදිය දන්නවද? අපි අද බලමු වැටකොළු වගා කරන විදිය මුල සිට සරලවම. ඉතා ජනප්‍රිය එළවලු භෝගයක් වන වැටකොළු වල උද්භිද විද්‍යාත්මක නාමය ලූෆා ඇකියුටැන්ගියුලා ලෙස හඳුන්වනු ලබන අතර කුකුබිටේසියේ කුලයට අයත් වෙනවා. වැටකොළු පහතරට තෙත් වියලි හා අතරමැදි කලාපවලද මැදරට තෙත් අතරමැදි කලාපයන් වලද ආර්ථික භෝගයක් වශයෙන් වගා කරනවා. උෂ්ණ දේශගුණික තත්ත්ව ප්‍රිය කරන භෝගයක් වන අතර තද වර්ෂාව සහිත කාලගුණික තත්ත්ව වගාවට හිතකර නොවේ. පසේ තත්ත්වය බැලුවතින් ඉතා හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි ලොම් පසක් වගාවට සුදුසුයි. පසෙහි pH අගය 5.5ක් 7.5ක් අතර වීම වඩාත්ම යෝග්‍යයි. වගා කාලය තෙත් කලාපයේ වසර පුරාමද වියලි කලාපයේ මහ කන්නේ ද ප්‍රධාන වශයෙන් වැටකොළු වගා කරනවා. යල් කන්නේද ජල සම්පාදන තත්ත්වය යටතේ වියලි කලාපීය ප්‍රදේශවල මෙම භෝගය සාර්ථක වගා කළ හැකියි. කෙසේ වුවද තද වර්ෂාව සහිත කාලගුණික තත්ත්ව පවතින කාල සීමාවන් මගහරවා වගා කළ යුතුයි. මෙහි බීජ අවශ්‍යතාවය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 3යි. වැටකොළු වගාවට බිම් සැකසීමේදී සෙන්ටිමීටර් 30ක් පමණ ගැඹුරට බිම පෙරලා කැටි පොඩි කරගන්න අවශ්‍යයි. වලවල් සැකසීමේදී නියමිත පරතරයට සකසා ගන්න අවශ්‍යයි. පේඩි අතර මීටර් 1.5ක්ද පැල අතර මීටර් 1.5ක් වන ලෙසද වැටකොළු වගාව සඳහා වලවල් සැකසීම සිදු කළ යුතුයි. නියමිත පරතරයෙන් වලවල් සැකසීමෙන් පසු එම වලවල් සඳහා මියුරේට් of potash MOP පොහොර යෙදීම සිදු කරනවා. මෙමගින් බලාපොරොත්තු වන්නේ මුල් වර්ධනයට අවශ්‍ය පොස්ෆරස් පෝෂකය සැපයීමයි. පොහොර යෙදීමෙන් පසු පොහොර හා පස හොඳින් මිශ්‍ර කර දින 3කට පසු බීජ සිටවීම සිදු කරනවා. බීජ සිටවීමට පෙර බීජ පැය 24ක් පමණ ජලයෙන් පෙඟවීම අවශ්‍යයි. ජලයේ පෙඟවීම තුළින් බීජ පරෝහණය වේගවත් වෙනවා. එමගින් මුල් ඇදුණු බීජ පමණක් තෝරාගෙන සිටවීම සිදු කරනවා. බීජ සිටවීමේදී එක් වලකට එකිනෙකට තරමක් දුරින් බීජ 3ක් 4ක් පමණ සිටුවා ජලය සැපය යුතුයි. බීජ පැල සති 2ක් පමණ ගත වූ පසුව එක් ස්ථානයක නිරෝගී පැල 2ක් පමණ ඉතිරි කර අනිත් පැල ගලවා දමන්න ඕන. මෙලෙස පැල තුනී කිරීම මගින් පෝෂක හා ජලය සමග තරගය අඩු වී හොඳින් පැලය වර්ධනය වීමට පටන් ගන්නවා. වැටකොළු වගාවකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මීටර් 2ක් පමණ උස පන්දලමකට වැල් යොමු කළ යුතුයි. කම්බි හා ලණු භාවිතයෙන් පන්දලම සැකසීම කළ යුතුයි. වැටකොළු වගාවේ වැදගත්ම කොටස වනුයේ වැල් හොඳින් පුහුණු කිරීමයි. මෙහිදී පන්දලම දක්වා වැලෙහි ප්‍රධාන කඳෙන් හටගන්නා අංකුර ඉවත් කිරීමට අවශ්‍යයි. මෙහිදී ප්‍රධාන කඳ පමණක් කෙසෙල් පරඩැල් ආධාරයෙන් ලී කණුව දිගේ පන්දලම දක්වා යවනු ලබනවා. වගාවට මාස 1.5කින් පමණ පිරිමි මල් පිපීම ආරම්භ වෙනවා. පිරිමි මල් පිපි සති 2ක් 3කට පසුව ගැහැණු මල් පිපි පලහට ගැනීම ආරම්භ වෙනවා. මල් පිපී දින 14කට පසුව වැටකොළු අස්වනු ලබා ගන්න පුළුවන්. වැටකොළු වලට ඇත්තේ නොගරු මූල පද්ධතියක්. ඒ නිසා වල් පැලෑට පාලනය කිරීමේදී මුල් වලට හානි නොවන පරිදි කටයුතු කිරීමට වගලා ගත යුතුයි. ජල සම්පාදනයේදී පසේ තෙතමනය ක්ෂේත්‍ර ධාරිතාවේ පවත්වා ගැනීම වැදගත් වෙනවා. පසෙහි දිග කාලයක් ජලය රඳා පැවතුනහොත් පාමුල ප්‍රදේශය දිලීර වර්ග නිසා කුණු වීමකට වාචනය විය හැකියි. නිර්දේශිත දිලීර නාශකයක් වැල පාමුල ප්‍රදේශයට යෙදීම හා පසෙහි ජල වහනය දියුණු කිරීම මගින් මෙම තත්ත්වය මගහරවා ගත හැකියි. ජායාංගී මල් පිපි දින 14කින් පමණ පළමු අස්වැන්න ලබා ගන්න පුළුවන්. භෝගයේ වයස දින 60ක් 70ක් තුලදී අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඉන්පසු දින 4කට පමණ වරක් බැගින් මාස 1.5ක් 2ක් පමණ කාලයක් තුලදී අස්වැන්න වාර 10ක් 15ක් පමණ නෙලා ගන්න පුළුවන්. අස්වැන්න නෙලීමට පෙර දින
භෝගයට හොඳින් ජලය සම්පාදනය කළ යුතු අතර උදැසන කාලයේ හෝ සවස් කාලයේදී අස්වනු නෙලීම මගින් පසු අස්වනු හානිය අවම කරගන්න පුළුවන්. නෙලාගත් කරල් මතට තදහිරු රැස් සැටීමෙන් වළකා කරල්වලට හානි නොවනසේ හොඳින් වාතාශ්‍රව ලැබෙන පරිදි කූඩවලට හෝ බෑග්වලට අසුරා වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්. විටමින් A, C සහ ಖನಿಜ ලවණ වැනි පෝෂණ ගුණයෙන් අනුන බැවින් වෙළඳපොළ ඉල්ලුම වැඩි. අඩු ආයෝජනයක් සහිතව ආරම්භ කළ හැකි මෙම වගාවෙහි අස්වනු කාලය දිගයි. මෙම පන්දලමේ අනිකුත් තෙලවලද වගා කරන්න පුළුවන්. දෛනික පරිභෝජනය සඳහා වාණ්‍ය වගාවක් මෙන්ම ගෙවතු වගාවක් ලෙසද වැටකොළු වගාව ආරම්භ කරන්න පුළුවන්. මෙම වීඩියෝව තුළින් වැටකොළු බීජ සිටුවීම, වැල් පුහුණු කිරීම හා අස්වනු නෙලීම පිළිබඳව අදහසක් ලැබුණ කියලා මම විශ්වාස කරනවා. වැටකොළු වගාව පිළිබඳව ගැටලුවක් තිබේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉෂු ෆාම් YouTube නාලිකාව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මෙවැනි කෘෂිකාර්මික වීඩියෝවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.